කොහොමද අපි කරකවන්නේ? මං කියන්නේද හොඳ නමක් මම ඕන් රින් කට්ටු. ඔන්න මේ ජෙම් 250න් එනවා. ඔන්න බලන්න ආවේ නැත්නම් එහෙනම් මං පින්කි නෙවෙයි ආ. පේනවනේ පින්ක් වෙන කාගේවත් නම් අදාළ නැහැ. ට්‍රික් එක. හරිද? ජෙම් 5000 ඉවෙන්ට් එක දැක්කද? මොකක්ද ඉවෙන්ට් එක? මට කරකවන්න ඉවෙන්ට් එකක් යන්නේ. වව් ජෙම් 1000ක් තියෙනවා. අපි මොකක් හරි කරකවමුද? ඒ මොකක්ද ඉවෙන්ට් එක? මේ වෝල් එක ලස්සනයි. ගන්න. මොකද්ද මේකද? මේක අපිට එයිද? චුට්ටක් ලස්සනයිනේ. ළමයි අපි මේකට කරකවමු දෙයිද? පැටියෝ කොහොමද කියන්නේ එයිද? මිලාන් thank you one roses එයිද? ඒක ආවත් නැතත් කියලා කරකවමුද බලන්න මොකක් හරි එයිද කියලා. හරිද? පිස්ට් එක ලස්සනයි. මොකද්ද පිස්ට් එක? මොකද්ද මං කරකවන්න ඕන එකක් කියන්න. මේකෙන් කොල්ලගේ බණ්ඩල් දෙකම ලස්සනයි. මේකෙන් මොකක් හරි આવත් අනිත් එක මේක කෑලිත් තියනවා. එක්ස්චේන්ජ් කරන්න පුළුවන් අපිට. ඒක නිසා මට නම් මේක වාසිය කියලා හිතනවා. අපි මේක කරකවමු ළමයි. මේක කරකවමු. මේකේ කෑලිත් තියනවානේ හරිද? මේක කරකවමු. පිස්ට් එකට මං ආස නැහැ. හරි ළමයි මම බොටාගේ කිට් එක දාගෙන එන්නම්. මොකද දන්නද මට මේකෙන් සමහරට ආවෙ නැතුනොත් එම අප්පරාව. මං ගාව ලොකුවට ජෙම් නැහැ. ඒක නිසා චුට්ටක් ඉන්න බොටා දාගෙන Another lap completed. හරි. ඊට පස්සේ අපි ඔන්න ළමයි ට්‍රික් බලා ගන්න. ට්‍රික් හරිද? ට්‍රික් බලා ගන්න. ට්‍රික් යම්මඩ. බලමු ට්‍රික් එකක් අපි ට්‍රික් එකක් ඔයගොල්ලෝ කියන්නේ ට්‍රික් එකක් කියන්න ගයිස්. ට්‍රික් එකක් කියන්න. ගෝල්ඩ් රොයල් එකට ගියා. ස්පින් කීයක් කරගන්න ඕනේද අපි? කියන්න බලන්න. ස්පින් කීයක් කරගන්න ඕනේද ගෝල්ඩ් රොයල් එකේ? කියන්නකො කොහොමද අපිට මේක එන්නේ? 10ක්. ස්පින් 10ක්. ඕකේ 1යි 2යි ඔන්න ස්පින් 10ක් කරගන්න කියනවා. 2යි 3යි 4යි 5යි සහන් තමා වීරයක් කියන්නලු. 6යි ඕක කපර කරකවන්න. මොකද්ද? 7යි 8යි 9යි 10යි නෑ මෙහෙම කරකවමු. හොඳයි. අවුලක් නෑ. අපි මෙහෙම කරකවමු. හරිද? යම්මට. හරි ඔන්න අපි කරකවමු. අපි කොහොමද මේක කරකවන්නේ? මට කියන්න බලන්න. කොහොමද අපි කරකවන්නේ? ඕන් රින් කට්ටු. ඕන් රින් කට්ටු. ඕන් රින් කට්ටු 25 එකයි 250 25 එකයි ඕන් රින් කට්ටු ඕන් ජෙම් 25ක් දෙමු අපි ඉස්සෙල්ලාම. එකකින් ආව කෑලි 5ක්. ඔන්න මේකෙන් ඕන් රින් කට්ටු ඕන් රින් කට්ටු. මං කියන්නේද හොඳ නමක් මම බ්ලොක් කරේ. නෑ එපා. එපා. ඕන් රින් කට්ටු ඔන්න මේ ජෙම් 250න් එනවා. ඔන්න බලන්න ආවේ නැත්නම් එහෙනම් මම පින්කි නෙවෙයි ආ. දැම්මක් මොකක් හරි එනවා. ඉතින් පින්කි නෙමෙයි ආවේ නැත්නම්. පේනවනේ. කවුද? මම පින්කි. කවුද? පින්කි. ඔන්න ට්‍රික්. පේනවනේ පින්කි.
පිංකි කියලා කරගවන්න ඕන ආයෙ එතකොට ඉනවා. හරිද? ඒක තමයි ප්‍රෙස් එක. ඔන්න ආවා ඉතින් ගැම්මට කොල්ලගේ බඳු. තේරෙනවනේ පිංකි. මොකද්ද? පිංකි. පිංකි තමයි ට්‍රික් එක. ගැම්මා. කෝල් එකත් ආවා ඉතින් ස්පින් දෙවෙනි ස්පින් එකේ ගැම්මක් තමයි. කොහොමද ඒක වෙන කාගේවත් නම් අදාළ නැහැ. පිංකි. කවුද? පිංකි. ට්‍රික් එක. හරිද? ඔයාලා කරකවන්න ඕනේ පිංකි කියලා. පිංකි ඒසාපෝ කිව්වම එනවා. හරිද? ඔන්න ඉතින් ඒකත් මට අවශ්‍ය වෙන්නේ කොල්ලගේ බණ්ඩල නෙමෙයි කෙල්ලගේ බණ්ඩල. මම මොකද මේල් වලට වඩා ෆීමේල් දාගෙන තමයි ප්ලේ කරන්නේ ගොඩක්. ඉතින් ඔන්න නෙක්ස්ට් එක අපි දෙමු. ස්පින් එක 25යි. ඕකේ. ඔන්න මේකෙන් ආවේ නැත්තම් වැඩක් නැහැ ළමයි. ජෙම් 250ක් දුන්නා. ඔන්න මොකක් වෙන්නේ? කෙල්ලගේ බණ්ඩල් එක ඒකේ චොඩක් ඒක පොඩක් මේ මම පිංකි කියලා කිව්වේ නෑ. ඒක පොඩක් වැරදුනා. මෙතන එක්ස්චේන්ජ් හරි තව දෙන්න පුළුවන් අපිට. හරිද? ඔන්න ගයිස් මේකෙන් එනවා අපි චුට්ටක් ආයෙ බැක් යමු. හරිද? දැන් මේක එකපාරක් මේව කරානේ. ඔන්න දැන් ගැම්මඩ බොට්කින් මේ බණ්ඩල් එක දාගෙන ඉන්න. ඉතින් කොල්ලගේ බණ්ඩල් එක ආවා. ඉතින් අපි ආයෙ යන් මුලට එතනට ගියා. මගේ ට්‍රික් එක බලා ගන්න. හොඳද? ලක් රොයල් එකට ගියා. ගෝල්ඩ් රොයල් එකට ගියා. ස්පින් 10යි. කත ස්පින් 10යි. 1යි. 2යි. 3යි. 4යි. 5යි. 6යි. 7යි. 8යි. ට්‍රික් බලා ගන්න ළමයි. මේවට සුපිරි ට්‍රික් ආ. 9යි. ඒක පැටලුණාද දන්නේ නැහැ. 10යි. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලා මොකද්ද ගියේ? ගෝල්ඩ් රොයල් එකට ගියා. මේ ගෝල්ඩ් රොයල් එකට ගිහලා ස්පින් 10යි. මෙතනින් 10 පැකට්. ඔන්න ඔක තමයි මගේ ට්‍රික් එක. 9යිද කරකවෙන්නේ. හරි. ඉතින් ඊට පස්සේ අපි යන්නේ කෙලින්ම ඉවෙන්ට් එකට අපේ ඔන්න ගියා. ඔන්න බෝල් එකයි කොල්ලගේ බන්ඩල් එකයි ආවා. ඉතින් මට ඕනේ ෆීමේල් බන්ඩල් එක. මට ඕනේ මේක. ඕන් රින් කට්ටු. ඕන් රින් කට්ටු. ඔන්න පිංකි නම. මොකද ඉස්සර කියන්නේ? නෑ ඒ නම එපා. පිංකිගේ නමින් එන ඔන්න. ඕන් රින් කට්ටු. ඕන් රින් කට්ටු. ඔන්න පිංකිගේ අනුභවයෙන් පිංකිට මේ කියනවලු. ඒස්වා 25ක් දෙමු අපි ඉස්සෙල්ලා. ඕකේ කෑල්ලක් ආවා. ඔන්න ගයිස් ඒස්වා අනේ මාව ඩෝන්ටි ගන්නවා. හරි චුට්ට වැරදුනා. ට්‍රික් එක වැරදුනා. හරිද? අපි කරකම අයිෂෝ 250ක් නෑනේ. අනේ පැංචෝ. කමන්නේ. ජෙම් 159ක් ඉතුරු වෙලා තියෙනවා. හරි හූ කියන්න එපා. මට කොහමරි මේ ආවන එකක් ආවා. හරි දෙකක් ආවා. එකක් නෙමෙයි දෙකක් ආවා. හරිද? ජෙම් 1000කින් බන්ඩ් මේකයි වෝල් එකයි දෙකම ආවා. හරිද? මම හිතන්නේ ජෙම් 25න් එයි කියලා. එක්ස්චේන්ජ් කරන්න කෑලියක් 8යි. 120ක් ඕනේ බන්ඩල් එකට. ජෙම් 25න් එන්නේ නැති වෙන්නේ. බලමු. ජෙම් 25න් එන්නේ නැහැ මං හිතන්නේ. අපි මේ ජෙම් ටික තියාගමු. මට ගියේ කොච්චරද? ජෙම් 1000ක් තිබ්බා. එතකොට 25 ස්පින් එකක් දුන්නා. ඊට පස්සේ 25 ස්පින් එකයි
250යි ස්පින් එකයි දුන්නේ 250 ස්පින් එකට මේ බන්ඩල් එක ආවා ඊට පස්සේ මගේ වෝල් එක ආවා ගැම්මක් තමයි ඉතින් කමක් නැහැ ජෙම් 109ක් ඉතුරු වුණා එතකොට මට අර වෝල් එකයි අර මේල් බන්ඩල් එකයි ගන්න ගියේ ජෙම් එතකොට කීයද 250යි 275යි නේ 275යි 275 ගියේ අනිත් ඒවා නිකන් ඔහේ කැරිකිලා ගියා ඒක එහෙම තමයි ඉතින් අපි වී බැච් නෙමෙයිනේ හරි ඔන්න ඔහමයි උනේ කමක් නැහැ වෝල් එක ලස්සනයි ඒ වෝල් එක ලස්සනයි වෝල් එක හරි ආවනේ කමක් නැහැ දුකක් නැහැ ජෙන් 1000 නැති වුණ නැති නිසා මං සතුටින් අපි ඊට පස්සේ එකතු වුණාන් පස්සේ ඊටු ටික කරපු Who wants to go for a run? ඔන්න ජෙම් ගියේ හරියටම කීයද 275යි මේල් බන්ඩල් එකයි වෝල් ස්කින් එකයි ජෙම් 275යි ගියේ ඊටු ටිකත් කරකවන්න ගියා පොඩක් ට්‍රික් එක වැරදුනා මම හිතනවා 9 තියෙන තැනට 8 කියන තැනට මම 10 කිව්වා ඒක තමයි චුට්ටක් ප්‍රශ්නයක් උනේ ඉස්සෙල් එක හරි හොඳේ ට්‍රික් එකක් ඕගොල්ලෝ කරගනවා නම් පින්කි කියන්න ඕන ඒක මතක තියාගන්න හොඳට පින්කි කියලා කරගන්න ඕන එනවා අනිවාර්යෙන් හරි